හැමදිනාටම යහපතක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ලෝක නායකෝ ඇවිලූ යුද ගිනිදැල් ඉතා ඉක්මනින් නිවිල හැමෝටම සාමය සතුට සෞභාග්‍ය උදා වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් මේ කියන්න යන්නේ පොඩි කාලේ මතකද අපිට අපේ අම්මලා තාත්තලා පාවිච්චි කරපු භාෂාව. පොඩි කාලේ පාවිච්චි කරන භාෂාව ටික ටික අපි ලොකු වෙනකොට වෙනස් වෙලා යනවා. පොඩි කාලේ මට මතකයි ඔය පාවිච්චි කරපු භාෂාවේ තිබුණා බෝ බීවද බම්මා කෑවද නේද? ඔයගේ ඒවා තින්නේ වතුර බීවද බත් කෑවද ඊට භාෂාව වෙනස්. මම දන්නේ මේක දෙමළ භාෂාවේ ඉංග්‍රීසි භාෂාවේ කොහොම වෙනස් වෙනවද කියලා මම දන්නේ. මම කිව්වේ සිංහල භාෂාවේ අපේ අම්මලා තාත්තලා පුංචි කාලේ අපිට කියපු භාෂාව නෙවෙයි ලොකු වෙනකොට කියන්නේ. අර පුංචි කාලේ කියනවනේ සමහරලාවට තමුන්ගේම මල මුත්‍රා තමුන් අල්ලගන්න අවස්ථාවට අයියේ පුතේ කක්ක අල්ලන්න එපා. එහෙම කියලා කියනවනේ. දැන් ඔය කක්ක කියන එක ඒ වචනෙට කැමති නැතුව සමහර අය කක්කි කියන අවස්ථාත් මට ඇහිලා තියෙනවා. ඒක ඉතින් එක එක්කෙනාගේ ස්වභාවය. එතකොට යම් තැනක බල්ලෙක් වර්චස් කරලා තිබුණොත් අපේ අම්මලා තාත්තලා කියනවා බව්ව කක්කේ අල්ලන්න එපා. ගඳ ගහනවා හොඳ නෑ. චී කක්කා අත ගන්න එපා. බව්ව කක්කා කියලා කියනවා. ඉතින් එහෙම අත ගන්න එපා කියලා කියන්නේ දරුවා මේක දන්නේ නැහැ. ඊට පස්සේ අතේ ඇඟේ ගාගත්තට පස්සේ මේක දරුවාට හොඳ නැහැ නේ ඉතින් නේද? ගඳ ගහනවා සමහරට කටෙත් ගා ගන්නවා. තම තමුන්ගේවත් එහෙම කටේ ගාගත්ත අවස්ථා ඕන තරම් ඇති. මේක කියනකොට අප්‍රිය වුණාට කරනකොට අප්‍රිය නෑ. පුංචි දවස්වලනේ අපි ජීවිතේ වැඩෙනකොට මේක කරන්නේ අපි. බල්ලෙක් වර්චස් කරලා තිබුත් අපි ඉතින් අතපත ගන්නෑ. අපි දන්නවා මේක ගඳයි, අප්‍රියයි, අප්‍රසන්නයි, මේක විස බීජ සහිතයි. මේ ඔක්කොම අපි දන්නවා. ඕන් ඔය බව් එකක් අත ගන්නවා වගේ වැඩක් තමයි මේ අනුන්ගේ දේවල් හොයන එක. සාමාන්‍ය සමාජය බලන්න මේකම නෙවෙයිද තියෙන්නේ කියලා. ආයතනයක් ගත්තත් ආයතනයේ පොඩි පොඩි කණ්ඩායම් හදාගෙන කල්ලි හදාගෙන කතා කරන්න ගියොත් බත් කන්න ගියත් තේ බොන්න ගියත් කතා කරන්න ගියත් කොතනක හරි වෙන වැඩකට ගියත් මොනවද කතා කරන්නේ? අනුන්ගේ දේවල්මයි. අනුන්ගේ දේවල් හොයන එකයි බව් එකක් අත ගන්න එකේ කිසිම වෙනසක් නැහැ. දෙකම එකයි. එහෙනම් අපි ශරීරයෙන් වැඩුණට අපි වයසින් වැඩුණට බව් එකක් අත ගන්න එක අපි නතර කළා නැහැ. අති බහුතරයක් එහෙමයි. සමහරට ගෙවල් වල එකතු වුණත් කෑම මේසේ එකතු වුණත් මේක තමයි ක්‍රමේ. පුදුම වැඩේ කියන්නේ හැම තැනකම තියෙන එකක්. හැම ශේෂ්ත්‍රයකම මේක තියෙනවා. තමුන්ගේ දේ හොයන්නේ නැතුව අනුන්ගේ දේවල් හොයනවා. බව් එකක් අත ගන්න මිනිස්සු ලැජ්ජ වෙන්න ඕනි. අරයා කෑවේ කොහොමද? මෙයා කෑවේ කොහොමද? බීවේ කොහොමද? නිදාගත්තේ කොහොමද? යාගේ ගේ කොහොමද? තමුන්ගේව ඔහේ. තමුන්ගේ ගේ හදාගන්න උවමනාවක් නැහැ. හැබැයි අනිත් කෙනා ගේ හැදුවේ කොහොමද කියලා හොයනවා. අනිත් කෙනා රස්සාව මහන්සි වෙලා කරනවා වෙන්න පුළුවන්. රස්සාව මහන්සි වෙලා කරන එක ගැන හොයන්නේ කොහොමද එයා දියුණුනේ කියලා හොයනවා. අනුන්ගේ දේවල් හොයන පුරුද්ද අර බව් එකක් අත ගන්න එක හා සමානයි. කිසි වෙනසක් නෑ. මේක ගෙවල් වලත් තියෙනවා, ආයතන වලත් තියෙනවා. මේක හැම තැනකම තියෙනවා. පුදුම වැඩේ කියන්නේ මේක උගත්තු අතරක් තියෙනවනේ. එහෙනම් මේකට උගත් නුගත් ભેදයක්වත් නෑ. වැඩේ කියන්නේ මේක පූජ්‍ය පක්ෂෙත් තියෙනවනේ. සමහර හාමුදුරුවෝ ගාවත් තියෙනවනේ. අර හාමුදුරුවෝ පන්සල හැදුවේ කොහොමද? ඒ හාමුදුරුවන්ට චෛත්‍ය හදන්න සල්ලි කොහෙන්ද දන්නේ නැහැ නේ හම්බ වුනේ. NGO එකකින්වත් දන්නේ නැහැ නේ. නැත්තම් කොහෙන් හරි නිදානයක්වත් ගත්තත් දන්නේ නැහැ නේ. තමුන්ගේ පන්සල ගරා වැටෙනවා. ඒක ගැන හොයන්න කෙනෙක් නෑ. තමුන්ගේ පන්සලේ බෝධින් වහන්සේට වඳින්න කෙනෙක් නෑ. බණපදයක් කියන්න කෙනෙක් නෑ. අර හාමුදුරන්ගේ ටික හොයනවා. සමහරට ඒ හාමුදුරුවෝ අතිශය දුක්ඛිතව මහන්සි වෙලා දුකසේ ගොඩනගපු ගොඩනැගීමක්. ඒකට සතුටු වෙන්නේ සතුටු වෙන්න බෑ. මිනිස්සු පුදුම જાතියක් නේ. අනුන්ගේ දේවල් හොය හොයා සතුටු වෙනවා. හැබැයි ඒක එක්තරා මානසික පීඩාවක්. තීන ප්‍රශ්න මදිවට අනුන්ගේ වද්දා ගත්තට පස්සේ පීඩාව කොච්චරද? මේ මිනිස්සු විහිං ආතතිය හදාගන්න අවස්ථා. කැමති වුණත් අකමැති වුණත් බව් එකක් අත ගෑවුත් ගඳ ගහනවමයි. ඉතින් අනුන්ගේ දේවල් හොයලා ওই බව් එකක් අත ගන්න අය ගැන තමයි මේ කිව්වේ. තරහ වෙයිද මන්දා සමහර අය. කරන්න දෙයක් නෑ ආ. සමහර අයට රිදුනාද මන්දා. කරන්න දෙයක් නෑ ආ. බව් එකක් අත ගන්න එපා. ගඳ ගහනවා.